එළඹෙන 2026 T20 ලෝක කුසලාන තරඟාවලිය අරමුණු කරගනිමින් මේ දිනවල අන්තර් සමාජ 3 දින තරඟාවලියක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බව මං හිතන්නේ ඔයගොල්ලෝ හැමෝම දන්නවා. ඉතින් මේ තරඟාවලියේ සිංහල ක්‍රීඩා සමාජය එහෙම නැත්නම් SSC ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන දසුන් ශානක සහ කුසල් මෙන්ඩිස් යන දෙදෙනාවම මේ තරඟාවලිය තුල ක්‍රීඩා නොකර තැබීමට එම කණ්ඩායමේ කළමනාකාරීත්වය තීරණය කර තිබෙනවා. ඔවුන් දෙදෙනා දේශීය ක්‍රිකට් තරඟවාරය පසෙකලා IL T20 ලීග් තරඟාවලිය ක්‍රීඩා කිරීමට ගත් තීරණය හේතුවෙන් මෙසේ සිදු කළ බවයි සඳහන් වෙන්නේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් IL T20 තරඟාවලිය සඳහා සහභාගී වුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවසරය සහිතවයි. පසුගිය තරඟවාරයේදී SSC කණ්ඩායම ඉතාමත් අසාර්ථක අන්දමින් තරඟ වැදුණු අතර මේ නිසා ඔවුන්ට දෙවන පිළ දක්වා ඇදවැටීමට සිදු වුණා. එසේම තවදුරටත් ඔවුන්ව අවශ්‍යම වුණොත් පමණක් ක්‍රීඩා කරවීමට සූදානම් යනුවෙන් SSC කණ්ඩායමේ ප්‍රධානිය ප්‍රකාශ කළ බවද සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුණා. මේ වගේ ක්‍රිකට් ලෝකයේ අලුත් වන තොරතුරු ඔයා ළඟටම ගෙන්න ගන්න අපේ ක්‍රික්ටනි YouTube channel එක subscribe කරලා bell notification on කරගන්න. එහෙනම් මේ වගේ තවත් අලුත් වීඩියෝකින් හමු වෙමු. එතෙක් ඔයාලට ක්‍රීඩාශීලී සුබ දවසක්.